තෙවැනි අදහසකුත් දෙන්න මේ ෆිල්ම් එක තුළ try එකක් දෙනවා. අන්න ඒ වගේ අර නිර්මාණකරුවෙක් අර third eye එකකින් බලලා third option එකක් දෙන එක ගැන ඔබ මොකද හිතන්නේ? මොකද සිනමාත්මක වෙනත් අර්ථකථනයක් මේ සිනමා නිර්මාණය තුළ තියෙනවා. ඔව්. ඒක ලක්මින අභියෝගාත්මකයි. මොකද ඒක මම සුරංගගේ අයිතිය සිනමා කරුවෙක් විදිහට පාවිච්චි කරනකොට අපි විචාරක විදිහට අපේ අයිතිය පාවිච්චි කරනවා. ප්‍රේක්ෂකයාගේ අයිතිය විදිහට එයා මේ රසවින්දනය සහ ඒ ප්‍රේක්ෂක අයිතීන් මත ඉඳලා මේ චිත්‍රපටිය බලනවා. මේ චිත්‍රපටිය මට එකඟ වෙන්න පුළුවන් තැන් තියෙනවා, බැරි තැන් තියෙනවා. සමස්තයක් විදිහට මේ එෆර්ට් එකට මම කැමතියි. හැබැයි දැන් කොටකෙතන කතාවත් මේ විදිහටම හැදිලා තියෙනවා. හෙට අනිද්දාට ඒකත් එයි. මේක රැල්ලක් විදිහට එයිද කියන්න දන්නේ නැහැ. දැන් ඔබ දන්නවා මේකේ ඇත්ත කතාව ප්‍රේක්ෂකයා දන්නවා. ඔබ මම දන්නවා. මොකද මේ SIව කොහොමද ස්වේදී බහාන කර ගැනීමක් වුණාද, ඝාතනයක් වුණාද? අභියෝගාත්මකයි. ඊට අමතරව මේ 8යි 10 කාමරයක් ඇතුලේ මේ සිදුවෙච්ච සිද්ධිය මොන මට්ටමින් සිද්ධ විය හැකිද? ඇත්තටම මේ චිත්‍රපටයේ තියෙන දෙබස් වල අපි රැඳෙනවද? නැත්නම් අපි මනෝමූලිකව යම් දෙබස් ටිකක් අපේ අත්දැකීම් එක අපි නිර්මාණය කර ගන්නවද? විශාල ප්‍රශ්න ටිකක් මෙතන තියෙනවා. මෙවැනි චිත්‍රපටි නිර්මාණය කිරීම ලක්මින ඇත්තටම අභියෝගාත්මකයි. මම ප්‍රේක්ෂකයන්ට මේකේ යම් කොටසක් පවරන්නේ මේක බලලා දැන් ඔබේ අදහස දෙන්න කියලා මම හිතන්නේ මම 106 සම්බන්ධයෙන් යමක් ලියුවා. ඒ ලියන වෙලාවෙත් මම ආරාධනා කරේ මේ පිරිසට ඒක බලන්න කියලා. මොකද මේක අපි 3 දෙනාගේ හෝ අපි 10 දෙනාගේ හෝ 15 දෙනාගේ අදහස එක්ක නෙමෙයි, මේක ජනගත වෙනකොට විශාල කොටසක් මේකට සම්බන්ධ වෙනවා ප්‍රේක්ෂකයෝ. ඉතින් මම කියන්නේ ඒ කට්ටියත් එක්ක එන්න ඕනේ. දැන් මොකද මේ චිත්‍රපටි මේ අපරාධමය චිත්‍රපටි ඔබට මතක ඇති වසන්ත ඔබේසේකර සෙව්වන්දියකින් නතර කරාට පස්සේ ඌට නතර කරන්න උනේ ඒ වෙනකොට ජාතික රූපවාහිනිය බාර ගන්නවා ෆින්ගර් ප්‍රින්ට් කියලා. ඇඟිලි සලකුණ. ඔවුනුත් පොලිස් පොතේ දිගටම මේ අපරාධ ටික කරගෙන යනවා. මට මතක විදිහට ධර්මසිරිගේ පුතා මාව ලක්ෂණ ඒකට මිනිස්සු ඒකට කැමතිද? ප්‍රේක්ෂකයෝ ඒකට පොඩි මානසිකව තමන්ට නොවුණු දෙයක් වෙන කෙනෙක්ට වෙනවා බලන්න කැමැත්තද ඒ තියෙන්නේ? මම හිතන්නේ ඒක මිනිස් මොලේ තියෙන කාරණාවක් නේද? මිනිස් මොලේ යම්කිසි බලපෑමක් කරනවා ඒකට. දැන් අපි සාමාන්‍යයෙන් ටීවී කමර්ෂල් එකක් කරනකොට අපි 30 සෙකන්ඩ් වලට දාලා තියෙන මිනිස් මොලේ කොච්චර කාර්යබහුලයක් තිබුණත් තප්පර 30ක් අනේකාගේ ප්‍රශ්නෙට ඉඩ දෙනවනේ. ඒ වගේ ඒවා විශ්ලේෂණය කරලා එහෙම කරනවා. මම හිතන්නේ මේ අපරාධය කියන එකට මිනිස් මොලේ තුල යම්කිසි කොටසක් ඉඩ තියෙනවා. ඉතින් ඒක සිනමා කරුවා ඒක පාවිච්චි කරනවා එක විදියට. ඉතින් මම හිතන්නේ මේකේ මේ චිත්‍රපටි එන්න වෙන විදිය සහ චිත්‍රපටිය මගදී යන විදිය සම්බන්ධයෙන් බැලුවම යම්කිසි දේවල් අපිට තර්කණයට ලක් කරන්න පුළුවන්. හැබැයි මම එක දෙයක් කියනවා. මේ චිත්‍රපටිය ලක් වෙන එක සමාජ පරම්පරාවක් නියෝජනය කරන්නේ. ඔබ දන්නවද මේක ප්‍රධාන චරිතය MSP එකේ එක්කෙනෙක්. ඔහු වෙන එක සමාජ පන්තියක් තියෙනවා. ඒ වගේම ඔබට වෙනවා මේකේ ප්‍රධාන ඝාතනයක් වෙන කාන්තාවක්. එයාගෙත් එක සමාජ පන්තියක් තියෙනවා. මේ පන්තිය අතර මේ ඝාතනය අමුත්තක් නෙවෙයි. දැන් සයා සාදුයි වගේ ළමයෙක් ඝාතනය කරන ඒ දිහා බැලුවම මේකේ තියෙන පොඩි පන්ති ස්වරූපයක් තියෙනවා. මේ පන්තිමය ස්වරූපයට අදාළව මනෝමූලික සිද්ධීන් ගොඩ නැගෙනවා. ඒ අනුව මට මේ චිත්‍රපටිය මේ බෙල්ල කපලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මට අමුත්තක් නෑ. මම දන්නවා ඒ කොටස ඒ ජන සමූහය වැඩ කරන්න මේ විදියට. Room number 106 දිවිනපුරා සිනමා හල්වලදී